අයිබෝන් කියලා අපේ channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අපි අද විශේෂයෙන්ම කතා කරන්නේ පෙරදිග වෙදකමින් කොහොමද අපි රෝගීන් සුවපත් කරන්නේ කියලා. ඇත්තටම පෙරදිග වෙදකම කියන එකෙන් අදහස් කරන්නේ අපි දන්නා පෙරදිග රටවල් වල තියෙන ස්වදේශීය වෙදකම් සමූහයක එකතුවක්. අපි දන්නවා ලංකාවේ අපිට ආවේනික බුද්ධදාස රජුන් කාලේ ඉඳලා පැවැතගෙන එන දේශීය වෙදකමක් තියෙනවා. ඒක ඉන්දියාවේ තියෙන ආයුර්වේදය, චීනයේ තියෙන කටු චිකිත්සාව වගේ ඒවා ඇතුළු අනිකුත් වියට්නාමයේ, කාම්බෝජය ඇතුළු පෙරදිග රටවල් වල තියෙන ස්වදේශීය වෙදකම් වල එකතුවක්. අපි දන්නවා ලෙඩ අපේ පෙරදිග සංස්කෘතියේ පෙරදිග වෙදකමේ තියෙන ලක්ෂණයක් තමයි අපි බලන්නේ ලෙඩක් ඇතිවීම වළක්වා ගන්න උත්සාහ කරනවා. ලෙඩේ හොඳ කරනවට වඩා අපේ අරමුණ ඒකයි. මොකද ලෙඩ වවාගෙන කෑමක් කියන කතාව අපේ වෙදකම් වල නැහැ. නමුත් අපි දන්නවා ඇතැම් බටහිර ඒක කරනවායි කියලා. ලෙඩ වවලා ලෙඩ හදලා බොරුවට බෙහෙත් කරනවා, බෙහෙත් හදනවා. එවැනි අමානුෂික ලක්ෂණ අපේ වෙදකම තුල නැහැ. එතකොට මමත් මගේ පියාගේ ඇවෑමෙන් පාරම්පරික වෛද්‍යවරයෙක්. හැබැයි අපි විද්‍යාත්මක සුසුකම් සහිත විද්‍යාත්මක අධ්‍යාපන සුසුකම් සහිත ආචාර්ය උපාධිය දක්වා ගිය විද්‍යාත්මක අවබෝධයක් සහිතය. ඒ නිසා දන්නවා මේ පෙරදිග වෙදකම මොනතරම් විද්‍යාත්මකද කියලා. එතකොට විශේෂයෙන්ම පෙරදිග වෙදකම බොහෝ විට ඒ ඖෂධ සකස් වෙලා තියෙන්නෙම ස්වභාවික දේවල් මත. ඒවා ගස් වෙන්න පුළුවන්, ගල් වෙන්න පුළුවන්, පස් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ දේවල් සමහරවිට ජලය වෙන්න පුළුවන්. හරි? වතුර මේ වගේ. එතකොට ඒ කියන ස්වභාව ධර්මය අපිට උරුම කරලා තියෙනවා. රෝග වගේම ඖෂධත් මේ ස්වභාව ධර්මය තුල තියෙනවා. අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා, අපි දන්නවා බෙහෙතකට ගන්න නැති දෙයක් මේ ලෝකේ නැහැ කියලා. ඒ නිසා දැන් අපි දන්නවා අපිට මේ අපේ රටේ නැහැ මේ ගිනි කඳු පෙපරීම්. එතකොට ලෝදිය ගලා යෑම නැහැ. ඒ ලෝදියේ පවා ඒ ගැඹුරු උෂ්ණත්වයේ පවා ඖෂධීය ගුණයක් තියෙනවා. ඒ නිසා ස්වභාව ධර්මයේ එහෙම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් අපි දන්නවා අද බටහිරින් කරන්නේ ගොඩක් වෙලාවට કૃතිම රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා ඖෂධ හදනවා. අපි වෙනම සංගණනයක් කළොත් ලෙඩ ඒ කියන්නේ බෙහෙත් නිසා ලෙඩ වෙච්ච අය ඒක වෙනම ගොඩකට දාන්න ඕනේ. දැන් මේවා කතා කරන්නේ නැහැ කවුරුවත්. මොකද කතා කරන්න දන්නෙත් නැහැ. බටහිරට බයේ කතා කරන්නෙත් නැහැ. අපි පෞද්ගලිකව ගත්තත් මම පවා මේ මොහොතේ මේ ජීවතුන් අතර ඉන්නේ ඒ බටහිර ඖෂධ වලින් පරිබාහිරව අපේ ඖෂධ භාවිතා කරලා යම් රෝගී තත්වයන්ට. එතකොට මේකේ තොර දේශීය වෙදකම ඇතුළු අනිකුත් සියලුම පෙරදිග රටවල තියෙන වෛද්‍ය කර්මයන් තමයි අපි මෙතෙන් පාවිච්චි කරන්නේ. ඕනෑම ලෙඩකට ප්‍රතිකාරය අපි සතුව තියෙනවා. අපි දන්නවා නිදහස් සෞඛ්‍ය කියලා ගොඩක් වෙලාවට බටහිර බෙහෙත් වලට අපි නිකන් හම්බෙන ඔළුව එක්කමත් නිකන් හම්බෙනවන ඔළුව එක්කමත් හොඳයි කියලා කතාවක් තියෙනවා. ඒ හින්දා
අර ස්පිරිතාලේ ලේසියෙන්ම නිකන් බෙහෙත් පෙත්ත දෙන හින්දා අපේ අය පුරුදු වෙලා තියෙනවා ඒක අරගෙන ගිලින්න. දැන් අපි දන්නවා අප්‍රිකන් රටවල් වල ඒගොල්ලන්ගේ බෙහෙත් ශාලා ගොඩක් අඩුයි. ඒගොල්ලන්ගේ හොස්පිටල් අඩුයි. මොකද ඒගොල්ලෝ දේශීය වෙදකම් තමයි ඒගොල්ලෝ කරන්නේ. අපි දන්නවනේ ඇෆ්‍රිකන්ස්ලාගේ ස්වරූපය බලන්න. ඒගොල්ලෝ කොච්චර පුෂ්ටිමත්ද, කොච්චර ශක්තිමත්ද. ඒගොල්ලන්ගේ මේ දේහ ශක්තිය බලන්න. පිරිමි ගෑනු දෙගොල්ලන්ගේ. ඉතින් මේ ස්වභාවික ශක්තිය ගැන තමයි අපි මෙතනදි කතා කරන්නේ. එතකොට අපි දන්නවා ඒ සම්බන්ධව වෙනම වෙදකමක් තියෙනවා නැචරොපති කියලා. මේ නැචරොපති කියන්නේ ස්වභාවික ඖෂධ වලින් කරන ප්‍රතිකාරය. එතකොට අපි මෙතනදී අපි අපේ පෙරදිග වෛද්‍ය සංගමය කියන එක නිර්මාණය කළේ මීට අවුරුදු 10කට 15කට කලින්. අපි විවිධ වැඩසටහන් කරලා තියෙනවා. නමුත් දැන් අපි කෙලින්ම ප්‍රතිකාර කරන්න විශේෂයෙන්ම රෝගියා නිවසේ ඉඳද්දිම රෝගියා ගාවට ගිහිල්ලා කරන ප්‍රතිකාර වැඩසටහනක් අපේ තියෙනවා දිවයින පුරා. එතකොට අපි දන්නවා හෝම් නර්සින් කියන එක ගොඩක් ප්‍රසිද්ධයි. හැබැයි මෙතෙන්දී අපි හෝම් නර්සින් වලට අමතරව හෝම් මෙඩිසින් කියන එක. රෝගියා ගාවට ගිහිල්ලා අපි දන්නවා පැරලයිස් වෙච්ච රෝගීන් ඉතාමත් නසරණයි. ඒගොල්ලන්ව වෛද්‍යවරයෙක් ගාවට අරන් යන්නත් බෑ. අමාරුයි. ඒ නිසා අපි දන්නවා මේ වගේම පැරලයිස් රෝගීන් අද විශාල වශයෙන් ඇඳ තුවාල වගේ අතුරු ආබාධ වලට ලක් වෙලා තියෙනවා. ගොඩක් අය අපි ගියහම දන්නවා ඒ අපේ ආදි කාලේ තිබුණා ලණු ඇඳ කියන එක. එතකොට රෝගියා හිටියේ පැරලයිස් වුණත් රෝගියා හිටියේ ලණු ඇඳේ පැදුරේ. එතකොට මේ අපි දන්නවා එතකොට මොනතරම් හොඳ වාතාශ්‍රයක් ලැබෙනවද රෝගියාට. ඒතර ඒ රෝගියාට අර මේ බෙඩ් සෝට් නැත්නම් ඇඳ තුවාල කියලා හැදුන්නේ නැහැ. අද එහෙම නෙමෙයි. අද કૃතිම පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් මිශ්‍ර ඇඳන් සමහර විට ඇඳ ඇතිරිලි පවා එහෙමයි. ඉතින් එතකොට ඒවා රෝගියෙක් තිබ්බොත් අනිවාර්යයෙන්ම පැරලයිස් වගේ ලෙඩෙක් තිබ්බොත් අපිට එයාගේ ඇඳ රෝග නැත්නම් එක්සෝ කියන එක හැදෙන එක වළක්වන්න බෑ. ඒ නිසා තුවාලයක් හැදෙන්න ඇරලා ප්‍රතිකාර කරනවට වඩා ඒවෙන් ගලව ගන්න පුළුවන්. අර වැඩි ඕනේ මේ ලොකු ලක්ෂ ගණන් දීලා કૃතිම ඇඳන් ගන්න ඕනේ නැහැ. අර පැරණි ලණු ඇඳයි ගල් නැහැ නැත්නම් තවත් පණුවක් වලින් වෙන පැදුරක් උනත් රෝගියෙකුට සුවය දෙන්න ඉතාම ප්‍රයෝජනවත්. ඒ වගේම අපි දන්නවා අද කොච්චර අපි ප්ලාස්ටික් පුටුව පවා කොච්චර විස සහිතද කියලා. ඉතින් අද මේ કૃතිම ලෝකේ අපි දැන් ටික නැවත ස්වභාව ධර්මයේ සොයාගෙන යන්න වෙලා තියෙනවා. එච්චරට අපි අද કૃතිම දේ කන්න, કૃතිම පාවහන් පාවිච්චි කරන්න මේ සියල්ලම උඩම උරුපුරුදු වෙලා අපි බලෙන් ලෙඩ වෙනවා. ඊට පස්සේ ප්‍රතිකාර හොයාගෙන ගිහිල්ලා ප්‍රතිකාර වලිනුත් ගොඩක් වෙලාවට ලෙඩ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා අපි නැවත වතාවක් ප්‍රකාශ කරන්නේ ඔබගේ ඕනෑම රෝගී තත්වයකට හෝ නිරෝගී සුවය සඳහා අපේ පෙරදිග වෙදකම ක්‍රියාත්මක වෙන අපේ වෛද්‍ය කරු ගණනාවක් ඉන්නවා. අපේ එක මෙහෙයුම් මධ්‍යස්ථානයක් තියෙනවා. ගාල්ලි සහ නීපේ කියන තැන ඊට අමතරව වෛද්‍යවරු අපට යොමු කරන්න පුළුවන් රෝගියා කොහේ හිටියත් ඒ සඳහා අපිව අමතන්න 011 299යි 55යි 17 කියන අපගේ ලෑන්ඩ් ෆෝන් එකෙන් අපිව අමතලා ඔබගේ අවශ්‍යතාවය රෝගියාට ප්‍රතිකාර කිරීමට දිනයක් හා වේලාවක් වෙන් කර ගන්නා ලෙස මතක් කරමින් අදට මෙතනින් සමුගන්නවා. ඔබට ආයුබෝවන්.